හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදා ගන්න උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයි. හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදී මෙහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පවුණු කළ යුතුය. සියලු පව් දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන්නේ. ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වෙයිද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න? විනාඩි 5 මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම දුකට හේතුව තේරුණා. දුක දැනුණා දුකට හේතුව